ආයුබෝවන් ඔයාලා හැමෝටම. අද මම කියන්න යන්නේ ලස්සන රුසියානු ළමා කතාවක්. ඒකේ නම තමයි හංසයෝ. එකෝමත්තික රටක ගම රාළ කෙනෙකුයි ගම මහගේ කෙනෙකුයි හිටියා. එයාලට පුංචි දුවෙකුයි පුංචි පුතෙකුයි හිටියා. දුවේ, අපි ගොවිතැන් වලට යනවා. නුඹ මල්ලිව බලා ගන්න. ගෙවත්තෙන් එළියට නම් යන්න එපා. අපි නුඹට ඔළුවේ බඳින ලේන්සුවක් ගෙනත් දෙන්නම්. අම්මා කිව්වා. ඊට පස්සේ අම්මයි තාත්තයි වැඩට ගියා. දුව මල්ලිව ජනේලෙ ළඟ වාඩි කරවලා පාරට ගිහින් සෙල්ලම් කළා. මහා පාරේ ඇවිද්දා. එයාට මල්ලි ගැන අමතක වුණා. හංසයෝ අහසේ පියාඹන යන ගමන් මේ මල්ලිව දැක්කා. දැකලා එයා හොරකම් කරගෙන පියාපත්වල වාඩි කරවගෙන අරගෙන ගියා. අක්කා සෙල්ලම් කරලා ගෙදර ආවා. ඒත් මල්ලි නෑ. වටපිට හැම තැනම හොයලා බැලුවා. මල්ලි කොහෙවත් නැහැ. ඈ මල්ලිට අඬ ගැහුවා. අඬ හැම තැනම හෙව්වා. මල්ලි ආවේ නැත්තම් අම්මා තාත්තා මට දඬුවම් කරයි කියලා එයා හයියෙන් ඇඬුවා. ඊට පස්සේ එයා තන පිට්ටනියට දුවගෙන ගියා. හංසයෝ රැළක් පියාඹගෙන කැලෑවෙන් එහාට යනවා ඈතටම දැක්කා. මගේ මල්ලිය හංසයෝ ගෙනියනවා කියලා එයා කල්පනා කළා. හංසයෝ පුංචි ළමයි ගෙනියනවා කියලා ගමේ කතාවක් පැතිරිලා තිබ්බා. හංසයින්ව අල්ලන්න ඈ දුවන්න පටන් ගත්තා. ඔහොම දුවලා යනකොට ඇයට ලිපක් හම්බුණා. ඇය ලිපට කතා කළා. අනේ මගේ මල්ලිව හංසයෝ ගෙනිච්චා. ඔයා එයාව දැක්කද? ඔයා මගේ ලිපේ පුච්චපු පිටි වලින් හදපු රොටියක් කන්න. එතකොට මං කියන්නම් හංසයෝ පියාඹලා ගියේ කොහෙටද කියලා ලිප කිව්වා. අනේ මට බෑ. මම ඔය බාල පිටි වලින් හදපු රොටි කන්නේ නැහැ. මං අපේ ගෙදර හදපු තිරිඟු පිටි වලින් හදපු රොටිවත් කන්නේ නැහැ. ඊට පස්සේ එයා එහෙම කියලා දුවගෙන ආපහු ඈතටම ගියා. කොහොම දුවගෙන ගිහින් එයාට ඇපල් ගහක් හම්බුණා. ඊට පස්සේ එයා ඇපල් ගහ ළඟටත් ආවා. ඇපල් ගහ හංසයෝ පියඹලා ගියේ කොහෙටද කියන්න? ඊට පස්සේ ඇපල් ගහ කිව්වා මගේ ගහෙන් වල් ඇපල් ගෙඩියක් කන්න. එතකොට මම එයාලා ගිය දිහාව ඔයාට කියන්නම් කියලා. අපේ දිහා තියෙනවා රස ඇපල්. මං ඒවවත් කන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇපල් ගහත් කතා නොකර හිටියා. ඊට පස්සේ ආයෙමත් මේ ගෑනු ළමයා දුවන්න පටන් ගත්තා. කොහොම දුවලා ගිහිල්ලා එයාට හම්බුණා කිරි උතුරන ගඟක්. ගඟ දෙපැත්තෙන් පැණිත් තියෙනවා. ඊට පස්සේ ගෑනු ළමයා කිව්වා කිරි ගඟ පැණි උර කරුණා කරලා කියන්න හංසයෝ පියඹලා ගියේ කොහෙටද කියලා. ඊට පස්සේ කිරි ගඟ කිව්වා කිරි පැණි කන්න. එතකොට මම කියන්නම් හංසයෝ කොහෙටද ගියේ කියලා. ඊට පස්සේ ගෑනු ළමයා කිව්වා අපේ ගෙදර මුදවපු කිරිත් තියෙනවා. ඒවවත් මම කන්නේ නැහැ. ඊට පස්සේ ගඟත් කතා නොකර හිටියා. ආයෙමත් මෙයා දුවන්න පටන් ගත්තා. එයා දැන් කැලේ මැදින් දුවගෙන යනවා. කිරුත් දැස්සගෙන යනවා. හවස් වේගෙනත් එනවා. ගෙදර යන්න ඕනේ කියලා ගෑනු ළමයා කල්පනා කළා. ඊට පස්සේ කුකුල් කකුල් වලින් හිටගත්ත පුංචි ගෙයක් ඈතට දැක්කා. ඒ ගෙදර එක ජනේලයක් විතරයි තියෙන්නේ. ඒ ගෙදර තමන්ගේ වටේටම කැරකෙනවා. ගේ ඇතුලේ බබාගා කියලා යකින්නක් තමයි ඉන්නේ. එයා ලොම් වලින් නූල් කටන ගමන් තමයි සිටියේ. එයා ළඟ බංකුවක් උඩ ගෑනු ළමයාගේ මල්ලි වාඩි වෙලා
රිදී පාට ඇපල් ගෙඩියක සෙල්ලම් කරනවා. ගෑනු ළමයා ඈත සිටම දැක්කා. ඊට පස්සේ ගෑනු ළමයා හිමිට ගෙට ඇතුල් වුණා. ආයුබෝවන් ආච්චියේ. ආයුබෝවන් කෙල්ලේ. නුඹ මොකටද මෙහෙට ආවේ? මම මේ මඩ ගොඩේ කැලෑවේ ඇවිදලා මගේ ඇඳුම් තිබුණා. ඒ හින්දා ඒවා වේල ගන්න තමයි ආවේ. ගෑනු ළමයා බොරුවක් කිව්වා. මේ වාඩි වෙලා නූල් කටින්න පටන් ගන්න. බබා යකින්න නූල් කටින්න එයාට බාර දීලා යන්න ගියා. ගෑනු ළමයා නූල් කටිනවා. ලිප යටින් මීයෙක් ඇවිත් ගෑනු ළමයට මෙහෙම කීවා. ගෑනු ළමයෝ මට කැඳ ටිකක් දෙන්න. මම ඔයාට උදව් කරන්නම්. ගෑනු ළමයා ඌට හොරෙන් කැඳ ටිකක් දුන්නා. බබා ගා යකින්න ගියා වතුර උණු කරන්න. එයා ඔයාව නාවලා ඔයාව මරාගෙන කයි. මීයා කීවා. ඊට පස්සේ ගෑනු ළමයා බොහොම බය වුණා. අඬන්න පටන් ගත්තා. එතකොට මීයා කීවා, ඔයා යකින්න එනකන් ඉන්න එපා. මල්ලිවත් අරගෙන හොරෙන් දුවලා යන්න. මං ඔයා වෙනුවට නූල් කටින්නම් කියලා කිව්වා. ගෑනු ළමයා මල්ලිය වඩාගෙන පැනලා දිව්වා. බබා ගා යකින්නි වතුර උණු කරන ගමන් ජනෙල ළඟට ඇවිත් බලලා කතා කළා. කෙල්ලේ, නුඹ නූල් කටිනවද? මීයා ගෑනු ළමයා වගේ හිමීට කතා කරලා මෙහෙම කිව්වා. කටිනවා ආච්චියේ. බබා ගා යකින්නි වතුර උණු කරලා ගෑනු ළමයට කතා කරන්න ආපසු ගියා. එතකොට එතන කවුරුත් නැහැ. බබා ගා යකින්න කෑ ගැහුවා. හංසේනි අක්කා මල්ලිව ගෙනිච්චා. එයාලව අල්ලගන්න. අක්කා මල්ලිව අරගෙන කිරිගඟ ළඟට ආවා. හංසයෝ එයාලව අල්ලන්න ඈත පියාඹලා එනවා දැක්කා. කිරිගඟ මාව හංගන්න. ඊට පස්සේ කිරිඋර කිව්වා, නුඹ කිරි පැණි කන්න. ඊට පස්සේ අක්කයි මල්ලි කිරි පැණි කෑවා. ඒ කරලා ගඟට ස්තුති කළා. කිරිගඟ එයාලව පැණි උර හැංගුවා. හංසයෝ එයාලව දැක්කේ නෑ. උන් පියාඹලා ගියා. ඊට පස්සේ අක්කා මල්ලිව අරගෙන ආයෙත් දුවන්න පටන් ගත්තා. හංසයෝ අක්කයි මල්ලි හොයන්න ආයෙත් පියාඹන්න ගත්තා. දැන් හංසයින්ට අහුවේ. විපතක් වේ. මොනවා කරන්නද කියලා හිතලා අක්කයි මල්ලි ඇපල් ගහ ළඟට දුවගෙන ආවා. ඇපල් ගහ මාව හංගන්න. කන්න මගෙන් ඇපල් ගෙඩියා කියලා ඇපල් ගහ ඊට පස්සේ කිව්වා. එයාලා ඉක්මනින් මල් ඇපල් ගෙඩියක් කෑවා. කාලා ගහට ස්තුති කළා. ඊට පස්සේ ඇපල් ගහ එයාලගේ අතු වලින් අක්කයි මල්ලිවයි හැංගුවා. හංසයෝ ඊට පස්සේ එයාලව දැක්කේ නැහැ. ඈතට පියාඹලා ගියා. අක්කා මල්ලිව වඩාගෙන ආපහු දුවන්න පටන් ගත්තා. ගෙදර යන්න තව ටික දුරයි තියෙන්නේ. ඊට පස්සේ හංසයෝ ආයෙත් පියාඹලා ආවා. දැන් ආයෙ හොටෙන් ඇනලා එයා උදුර ගන්න හදනවා හංසයෝ විසින්. ඊට පස්සේ කොහොම හරි අක්කා මල්ලිවත් අරගෙන ලිප ගාවට දුවගෙන ගියා. ලිප මාව කොහේ හරි හංගන්න. ඊට පස්සේ එහෙනම් මගේ ලිපේ පුච්චපු රොටියක් කන්න කියලා ලිප කිව්වා. ඊට පස්සේ අක්කා රොටියක් කෑවා. ඊට පස්සේ ලිපට ස්තුතිත් කළා. ඊට පස්සේ ලිප අක්කවයි මල්ලිවයි අරගෙන ලිප පිටිපස්සේ හැංගුවා. හංසය වටේටම පියාඹලා හෙව්වා. හැබැයි හම්බුනේ නම් නෑ. පස්සේ යකින්නි ළඟට ආපහු හංසයෝ පියාඹලා ගියා. ලිපට ආපසු ඇය ස්තුති කළා මල්ලිවත් අරන් ආයෙමත් ගෙදර ගියා. අක්කා මල්ලිවත් අරන් ගෙදර ගියාටත් පස්සේ තමයි අම්මයි තාත්තයි කුඹුරු වැඩ කරලා ගෙදර ආවේ. අලුත් කතාවක් අරගෙන ආයෙමත් එන්නම්.